මේ අවස්ථාවේ නැවත වතාවක් නව නිරූපණයක් ලෙස නව දර්ශනයක් ලෙස තේමාවත් සමගම එම කූඩු රාජ්‍ය නැරඹීම ආරම්භ කරන්න ඔබට පුළුවන් මේ වෙලාවේ ඔබගේ ජංගම දුරකථන වලින් පටිගත කරගන්න රෝගත කරගන්න මේ මහඟු අවස්ථාවක් වේවි ඔබට මේ වසර තුල දර්ශනීය මේ පහන් කූඩු රාජ්‍ය නැරඹීමේ අවස්ථාව ලැබීම පිළිබඳ ඔබ මේ පූර්විකාව තේමාවත් සමග සිදු කරන මේ දර්ශනය ඔබගේ ජංගම දුරකථන වලින් රූපගත කරගන්න. එසේනම් අපි සූදානම් වෙමු. මහබෝසතාණන් වහන්සේ රජගහනුවර සිට උරුවෙල ජනපදයේ සේනානී නම් නියංගම කරා පැමිණුණා. ඒ ජනපදයේ අසලින් සුදු සුදු වැලිතලා සහිත සුන්දර නේරංජරා නදිය ගලා පසිනවා. නදිය අසබඩ ප්‍රදේශය සිහිල් ගස්වලින් යුක්තයි. පිඩු පිණිස පිවිසිය හැකි ගම්මානයක් මද ඈතින් පිහිටා තිබුණා. මේ ප්‍රදේශය නිවන සොයා වීරිය වඩන අයෙකුට සුදුසුම වාසස්ථානයක් බව බෝසතාණන් වහන්සේට වැටහුණා. මහබෝසතාණන් වහන්සේ එකල දඹදිව විමුක්තිය පිණිස ප්‍රකට වී තිබූ සිරුරට දුක් දීමේ ක්‍රමවේදය පුරුදු කරන්නට පටන් ගත්තා. දිවෙන් උඩුතල්ල තද කරගෙන දත් වලින් දත් ගටාගෙන අකුසල් බැහැර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් වීර්යය කළා. එවිට මුළු සිරුරින්ම දාඩිය ගලාගෙන ගියා. තද හිස රදය ඇති වුණා. ඉන්පසුව මාරාන්තික දුක්ගෙන දින අප්‍රාණික ධානය වඩන්නට පටන් ගත්තා. පිළිවෙලින් නාසයෙන් කටින් කන්වලින් වාතය ඇතුළු වන පිටවන එකක් නතර කළා. සිරුරට අප්‍රමාණ දුක් දුන්නා. උන්වහන්සේ මහ වැස්සේ පවා අප්‍රමාණ වීර්යය කළා. ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝමකෝප වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහබෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා. දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට හාල් ලැටයක් මුං ඇටයක් හෝ කඩල තැන්වූ ඉස්මෝකුරක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීක්‍රෙන් කෘෂ්ණ වුණා. අතපය කල්වැල් පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මවිල් කුණු වී ගැලවී අතට ආවා. කුස අත ගන්න විට පිටකොන්ද අහු වුණා. පිටකොන්ද අත ගන්න විට කුස අහු වුණා. යම් ආකාරයකින් දුකක් දිය යුතුද? ඒ සෑම දුකක්
මා විසින් ශරීරයට දුන්නා. නමුත් මාර්ගයක් හෝ ප්‍රතිපදාවක් සොයා ගැනීමට මට තවමත් හැකි වුණේ නැහැ. මට මතකයි එදා වග්මගුල් දිනේ දඹරුත් සෙවණේ මගේ සිත ආනාපාන සතිය තුළ සමාධිමත් වුණා. එදා ඇතිවුණු සැහැල්ලුවත් සැපයත් නැවත ඇති කරගත්තොත් ජීවිත අවබෝධය පිණිස මාර්ගය ප්‍රගුණ කරගන්න ඒ උදව්වක් වේවි. ඒ ආනාපාන සතිය වඩන්න මම නැවතත් උත්සාහ කළ යුතුයි. මේ අත්කිලමතාන යෝගයෙන් සම්මා සම්බුද්ධත්වය ලබන්න බෑ. ඒ නිසා මම දැන් ශරීරයට දුක් දීම නතර කරනවා. ශරීරය නැවත යම් පමණකට ශක්තිමත් කර ආනාපාන සතිය වඩනවා.